3.3 අභ්‍යාසය. ඒකේ කියලා තියෙනවා ඉහත දැක් වූ ගුණිත වගයෝ භාවිතයෙන් පහත ඒවායේ ගුණිතයන් ලබා ගන්න. ගුණිතයන් කියන්නේ ಗುಣ කරලා එන අගය ලබා ගන්න කියන එක. මේ වගුව තියෙනවා පොතේ උඩ. ඒක අරගෙන තමයි අපිට දැන් මේක මේ කියන්න කියන්නේ. මේ වගේ වගුව ඔයාගේ මේ ඔයා ලියන පොතේ පිටිපස්සෙත් තියෙනවා. පොතේ පිටිපස්සේ හරි ඉස්සරහට තියෙනවා. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ ඉක්මනටම බලා ගන්න පුළුවන් සංඛ්‍යා දෙකක් ගුණ වුණාම ඒකේ අගය මොකක්ද කියලා. දැන් අපිට ඕනනම් 7 වරක් 7 කීයද කියලා බලන්න අපිට ගන්න තියෙන්නේ මේක 7ක් අරගෙන ඔයා මේ කැමති පැත්තකින් ඒ 7 ගන්න. නම් පළවෙනි එකේ 7 කොළ පාට පැත්තෙන් ගන්නවා. ඊළඟ 7 මේ දම් පාට පැත්තෙන් ගන්නවා. ඊට පස්සේ දෙක ගිහිල්ලා කැපෙන දන බලන්න තියෙන්නේ. ඒ දෙකම ඇවිල්ලා කැපෙන්නේ 49. ඒ කියන්නේ 7 වරක් 7 49. ඒ වගේ හරි ලේසි ඒක බලා ගන්න මේ වගුවෙන් අර වගේ සංඛ්‍යා දෙක බලලා ඉවර වෙලා කැපෙන තැන තමයි අදාළ ගුණ කිරීම තියෙන්නේ. දැන් අපි පළවෙනි එක බලුවම පළවෙනි එකේ තියෙන්නේ 3 වරක් 4. 3 කොළ පාටින් ගන්නවා 4. 3 4 කැපෙන තැන තියෙන්නේ 12. ඒ කියන්නේ 3 වරක් 4 12යි. 3 වරක් 4 12යි. දැන් අපි මේක ඇත්තටම වෙන විදිය ගත්තොතින් 3 අපි කියමු බෝල 3 ඒවා ඒ වගේ ඒවා 4ක් ගන්න කියන්නේ. මේ වගේ ගොඩවල් 4ක්. 1යි 2යි 3යි 4යි. දැන් මේ 4 එකතු කරාම එන්න ඕන 12. ඒ කියන්නේ 3 ගොඩවල් 4ක් 12ක්. හරිද? මම දෙවෙනි එකත් ගත්තා. මේකේ වගුවෙන් ගන්න කියන්නේ 7 වරක් 3. දැන් මේ 7 මේ කොළ පාටින් ගත්තත් එකයි අනිත් පැත්තෙන් ගත්තත් එකයි. දැන් මේ පාර අනිත් පැත්තෙන් ගමු 7 උඩින් අරගෙන 3 යටින් ගන්නවා. මේ 3. 7යි 3යි කැපෙන තැන. 7යි 3යි කැපෙන තැන තියෙන්නේ 21. ඒ කියන්නේ 21යි. ඊළඟට තියෙන්නේ 8 වරක් බිඳුව. 8 ගන්නවා මම කොළ පාටින් දැන්. බිඳුව තියෙන්නේ මෙතන. 8 වරක් බිඳුව කියන්නේ බිඳුවයි. 8 වරක් බිඳුව බිඳුවයි. ඒ කියන්නේ 8 ගොඩක් 8 ගොඩවල් 8 ගොඩවල් බිඳුවක් ඉල්ලන්නේ. 8 ගොඩවල් බිඳුවක් කියන්නේ බිඳුවයිනේ. 8 ගොඩවල් බිඳුවක්. ඒ කියන්නේ එකක්වත් ඉල්ලන්නේ නැහැ කියන එක. තව එකක් ඕනම සංඛ්‍යාවක් මේ ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරාම එන්නේ බිඳුවයි. ඒ කියන්නේ ඕනම දෙයකින් බිඳුවාරයක් කියන්නේ බිඳුවක්. හරිද? ඊළඟට අපි 5 වෙනි එකට ගියාම හතර වෙනි එකට ගියාම ඒකේ තියෙන්නේ 9 වරක් 6. කතිතින් මෙතනින් 9 ගත්තා. 6 ගත්තා උඩින්. 9 6 කැපෙන දන තියෙන්නේ 54. ඊළඟට දවන කොටස. ඒකේ තියෙන්නේ 42 ඒවා 3ක් ගන්න කියලා. හරිද? ඊට පස්සේ අපි මේක ගුණ කරන්න ලියා ගන්න මේ විදිහට. 42 ගුණ කිරීම 3. මෙහෙම ලියා ගන්න. ඊට පස්සේ කරන්නේ මේ පළවෙනි සංඛ්‍යාව මේකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 3 වරක් 2. 3 වර 2 කිව්වත් එකයි, දෙවරක් 3 කිව්වත් එකයි. ගුණ කරන එක කොයි පැත්තට ගුණ කරත් එකයි. හරිද? එතකොට අපි 3 වරක් 2 බලනවා. 3 වරක් 2. 3යි 2යි ගුණ වුණාම එන්නේ 6ක්. ඒ කියන්නේ 6. ඊට පස්සේ අපි කරන්නේ මේක මේකෙන් ගුණ කරා, මේක මේකෙන් ගුණ කරා. ඒ කියන්නේ 4 වරක් 3 ඕ 3 වරක් 4. කෝකත් එකයි. අපි දැන් බලමු 3 වරක් 4. 3 මෙතන තියෙනවා, 4 මෙතන තියෙනවා. මේ දෙක කැපෙන දන තියෙන්නේ 12. 12 ලියනවා. ඒක තමයි ඒකේ උත්තරේ. දෙවෙනි කොටසේ තියෙන්නේ 122 4ෙන් ගුණ කරන්න. ඒකත් අපි ස්ථානීය අගයන් ටික හරියන විදිහට ලියා ගන්න තියෙන. එක ස්ථානයේ තියෙන එක ස්ථානයේ උඩින් සහ අනිත් ස්ථාන වලට ගානට පිළිවෙලට තියෙන විදිහට ලියා ගන්න තියෙන කොටවල.
ඊට පස්සේ 4 වරක් 2 තමයි ඉස්සල්ලාම ඕන. 4 මෙතනින් ගත්තා. 2 මෙතනින් ගත්තා. 4 වරක් 2 කියන්නේ 8යි. 8. ඊළඟටත් තියෙන්නේ මේක මේකෙන් ගුණ කරා. මේක මේකෙන් ගුණ කරා. මේක මේකෙන් ගුණ කරා. ඒ කියන්නේ 4 වරක් 2. ඒත් 8යි. ඊට පස්සේ 4 වරක් 1. 4 වරක් 1 කියන්නේ 4 මෙතන. 1 මෙතන. 4 වරක් 1 කියන්නේ 4යි. 4යි. ඊට පස්සේ මේ ටිකම කළා දාමු. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙන්නේ 78 7ෙන් ගුණ කරන්න. පළවෙනි එකේ තියෙන්නේ 8 වරක් 7. ඊට පස්සේ 8 අපිට මෙතනින් ගන්න පුළුවන්. 7. 7 මෙතනින් ගන්න පුළුවන්. මේ දෙක කැපෙන තැන තියෙන්නේ 56. 56න් අපි දැන් ලියන්නේ 5. sorry 6. 56න් මේ අන්තිම ඉලක්කම ලියලා අනිත් ඉලක්කම මේ උඩින් ලියා ගන්නවා. හරිද? ඊට පස්සේ බලන්න ඕන 7 වරක් 7. 7 8ෙන් ගුණ කරනවා 7 7ෙන් ගුණ කරනවා 7 වරක් 7. මේ 7 මෙතන තියෙනවා. අනිත් 7 මෙතන තියෙනවා. මේ දෙක කැපෙන තැන තියෙන්නේ මෙතන තියෙන්නේ 49. 49ක් කියනවනේ. 49යි දැන් අපි අර කලින් උඩින් ලියාගත්ත පහත් ඒකට එකතු කරනවා. 49ට 5ක් එකතු වුණාම 54යි. දැන් 54ම අපි මෙතන ලියනවා. ඒක සුළු කරන්නේ එහෙම. අපි දැන් මේ ටික මොකක්දමු. ඊට පස්සේ 4 වෙනි එක ඒකේ තියෙන්නේ 96 9ෙන් ගුණ කරන්න. පළවෙනි එක ගන්න තියෙන්නේ 6 වරක් 9. 6 මෙතනින් ගන්නවා 9 මෙතනින් ගන්නවා. ඒ දෙක කැපෙන තැන තියෙන්නේ 54. 54න් අපි අන්තිම ඉලක්කම විතරයි ලියන්නේ. 4 ලියලා 5 මේ උඩින් ලියා ගන්නවා. ඊළඟට ඕන 9 වරක් 9. 9 වරක් 9 මෙතනින් 9 ගත්තා. මේ දෙක මෙතනින් 9 එනවා. ඒ දෙක කැපෙන තැන තියෙන්නේ 81. 81යි අපි අර උඩින් ලියාගත්ත 81ට ඒ 5 එකතු කරනවා. 81යි 5යි 86යි. 86ම අපි මෙතනින් ලියනවා. ඒ කොටස් ටික එහෙම තමයි හදන්නේ.